දැන් අලුතින්ම ආපු ටෙස්ට් එක තමයි අර NIPT කියන ටෙස්ට් එක. ඒකෙදි බලන්නේ බබාගේ තියෙන DNA වැදාම හරහා අම්මගේ ලේවලට එනවා. ඒතකොට ඒක අපි පරීක්ෂා කරලා බලලා බබාට මේ වගේ ජානමය ගැටලුවක් තියෙනවද කියලා කරන තාක්ෂණය දැන් ලෝකේ තියෙනවා ගොඩක් වෙලාවට. වෙලා තියෙන්නේ ඒක බහුලව පාවිච්චි කරන්න පුළුවන් ටෙස්ට් එකක් නෙවෙයි. මොකද ඒක කොස්ට් එක ගොඩක් වැඩි. පොඩි ලොකු වේදමක් යනවා. එතකොට එක ටෙස්ට් එකක් කරන්න ඊට අමතරව ඒක එංගලන්තේවත් හැම අම්මටම දෙන්නේ නැහැ. මොකද ඒ කොස්ට් එක ගොඩක් වැඩි හින්දා ප්‍රයිවට් පේෂන්ට් විතරයි ගොඩක් වෙලාට ඒ රටේත් ඒක කරන්නේ. හැබැයි ඒ රටේත් කරන්නේ මුලින්ම ස්කෑන් එක කරලා ස්කෑන් එකකින් අවදානම් වැඩි කියලා පෙන්නුවොත් අම්මලට ඔප්ෂන් දෙකම දෙනවා. එකක් තමයි අර ඇම්නියෝසෙන්ටේස් කියලා බබාගේ වතුර අරන් කරන ටෙස්ට් එක හරි අම්මගේ ලේ එකක් අරන් කරන NIPT කියන ටෙස්ට් එක. හැබැයි NIPT ටෙස්ට් එක ඒකත් 99%ක් සාර්ථක වෙනවා 100%ක් සාර්ථක නෙමෙයි. ඉතින් අර වතුර අරන් කරන ටෙස්ට් තමයි 100%ක්ම සාර්ථක ටෙස්ට් එක. ඇත්තටම ජාන ගැටලුව මොකක්ද කියලා හොයාගන්න.